प्रति आपल्या माणसाचं घर सूर्य भाव और गणपति देहर देहर से आपल्या माणसाचं
අටපිරිකර පූජා කරලා ආයේ එච්චරයි. අටපිරිකර පූජා කරන්න ඕනේ. එහෙමද? හොඳයි. එතකොට මේ දරුවට උදව් පදව කරන්න පුළුවන්ද මුන්ට? පුළුවන් නේද? හොඳයි. මේ දරුවා මොනවාට ගැටලු දෝෂ තියෙනවද මොනවාද? මොනවද තියෙන දරුවට ගැටලු? බලන්න මේ දරුවට මොනවද තියෙන ගැටලු කියලා දෝෂ මොනවද තියෙන ගැටලු? ඔව්. ස්වාගතවා තියෙනවා. ආයේ ඒව තමයි තියෙන්නේ. එතකොට මේ දරුවාගේ යම්කිසි භූමිය මොනවාද දෝෂයක් තියෙනවා කියලා කියනවා. ආ? හරියට ඇස්වා කරනවා. එතකොට මේ දරුවාගේ භූමිය මොනවාද දෝෂයක් ගැටලුවක් තියෙනවද? ඔව්. මොනවද තියෙන්නේ ගැටලුව? තියෙනවද නැද්ද? මොනවද තියෙන්නේ? එහෙම දෝෂයක්. ඔව්. වෙනවත් අඩු වෙලා තියෙන්නේ නේද? හොඳයි. ඒක ශක්තිය මන්දි. ශක්තිය මදි නේද? හොඳයි. පින් අනුමෝදන් කරලා තමන්ට ඒ වැඩ කරු සිද්ධ කරලා අපි දෙන්න. හොඳයි නේද? එදිරි මේ දරුවටයිල උදව් පදා කරලා වැඩ කරු කරලා දෙන්න පුළුවන් නේද? පුළුවන්. හොඳයි. සතුටුයි. වදියේ දෙගත කිලතර තරම් මාඩි වල ආතරියත් මාඩි වල. හොඳයි. වලම ගන්න දෙනවා. එනයිල මේ දරුවාට ඒ තියෙන දෝෂ ටික ඉවත් කරන්න වැඩ කරු කර ගන්න තමුන් සහාය දෙන්න ඕනේ පිටේ ඉඳගෙන. තේරුණාද? ආ? හිරයක් වෙන්නේ නැහැ තමුන්ට. නමුත් තමුන්ට හිරයක් වෙන්නේ නැහැ. තමුන්ට උදව් කරන්න පුළුවන්. මේ මොනාරි මේ දරුවට කියන්න ඔයාලට පණිවිඩයක් තියෙනවද මොකක් හරි? මොනාරි කියන්න පණිවිඩයක් තියෙනවද අපි කියන්න පස්සේ ගියාගේ පස්සේ. ඔව් පේනවා මදි. ඒක හදලා දෙන්න. භද්‍රකාලේ අම්මට පහන තියන්නේ. භද්‍රකාලේ අම්මට පහන තියන්නේ කියලා. හොඳයි. ආයෙ කාටද? සෝමකාලේ අම්ම. සෝමකාලේ අම්මට තියන්නේ. ඔව් ආයෙ. මොනදේ හාමුදුරු. ඔව් දරියම් දෙරපුර දෙවියන් හාමුදුරු පහන තියන්නේ කියලා. හොඳයි. ආයෙ. ගෙදරින් පහන තියෙන මට විරුද්ධයි. ඒකද විරුද්ධයි. එතකොට අසරණයි. අසරණයි නේද? ඒකට ඔව් කමන්නේ. කවන්නේ. උදව් කරනවා. උදව් කරන්න. වැඩි වුණා අමුතුවට පහන තිබ්බේ නෑ කියලා. තරහනේ. තරහ නෑ කියලා. තරහ. ඒ තියෙන පහන් දෙක. ඒ විදිහටම තියන්නේ. ඒ විදිහම තියන්නේ කියලා. හොඳයි. ඒකෙන් පිට ලැබෙනවා. ආදරේ මේ දරුවට.
ඒක මට තේරෙනවා. හොඳයි. ඔබතුමා ගාවට ඇවිල්ලා ඔව්. ඒ වරම හදාගන්න කියන්නේ. ඔව්. වෙන කිසිම තැනකට යන්න එපා කියන්නේ. හොඳයි. ඒ කිසිම සැඩකින් ඔව්. සහනයක් ලැබුණේ නැහැ. ලැබුණේ අද නේද තමුන් මේ පළවෙනි වතාවට ඇවිල්ලා මේ දරුවා ගැටලා කතා කරන්නේ. ඔව්. පළවෙනි වතාවට තමුන්ට සතුටුයි නේද? මට හරි සතුටුයි. ඒකනේ. වගේ මගේ දරුවත් සතුටුයි. ඒක මම දන්නවා. හොඳයි හොඳයි. ඔව්. තමුන් දේවාල කීයක විතර මේ දරුවා එක්කන් ගියාද? දෙක ගියා. ගොඩක ගියා. දෙක ගියා. නමුත් කතා කරන්න බැරි වුණා එකකින්වත්. බෑ. ආහ්. බෑ කරන්න බෑ. ඔව්. ඔක්කොම කොනොක්සේ. බොක්කොම කරලා කිව්වා. ඉර කරලා කිව්වනේ. කරලා කිව්වා. වෛරක තේව තෝාන්නාන්සේ නමක් කිව්වා කිව්වා. ආ. ඔව්. ආ. නිකම්මඩයක් තියෙනවා. ඒක මට හරියට දෙන්නන්න බෑ. වෙන්නට බෑ නේද? මට ශක්තිය මදි. ශක්තිය මදි. අපිට ආදරය දුන්නාට පස්සේ තමයි කරගන්න පුළුවන් නේද? මම ඒ දරුවට ඔව්. ඊරින් ඒක මම පෙන්නනවා. ආ. මට පෙන්නන්න දැන් බෑ. ආදයි. මට මදි. ආදයි. ශක්තිය මදි. හොඳයි ශක්තිය මට පිළිගන්නේ පූජා කරන්න කියන්නේ. හරි. පොළොව. රන්නේ මම. ආදයි. වඩට කලිය අම්මගේ අවසර තියෙනවමට මම කාලේ අම්මගේ අවසර තියෙනවමට දැඩි වුණ ඒ හාමුදුරුවන්ගේ අවසර තියෙනවා. හොඳයි. එන බුද්ධ